ඇයි අපි අනුන්ගේ රණ්ඩු බලන්න මෙච්චර ආස? කවදා හරි ඒ ගැන ඔයාලා හිතලා තියෙනවද? කලින් දවසක මම අපේ channel එකේ අහපු මේ ප්‍රශ්නෙට ඔයාලගෙන් 50%ක්ම දීලා තිබ්බේ එකම එක උත්තරයක්. ඒ තමයි අපේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් එක පිට වෙන නිසා කියන එක. ඔව් ඔයාලා දීපු උත්තරේ හරි. හැබැයි ඔයා දන්නවද මේ ෆයිට් සීන් බලද්දි ඔයාගේ මොළේ ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා? අපි අද ටක් ගාලා බලමු ඔයා ආසම කරන ටෙලි නාට්‍ය ඔයාගේ මොළේ හැක් කරන පුදුම හිතෙන විද්‍යාත්මක රහස. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාටම පුදුම හිතෙයි ඔයාගේ මොලේ ගැන. හරි. එහෙනම් අද ඔයාලා ඉගෙන ගන්න පළවෙනි දේ තමයි කැතාසිස් කියන්නේ. ඔයාලා දීපු උත්තරේට මනෝවිද්‍යාවේදී කියන්නේ කැතාසිස් කියලා. හිතන්න අපි දවසම වැඩ කරලා ඔෆිස් එකේ බොස්ගෙන් බැනුම් අහලා රණ්ඩු වෙලා ට්‍රැෆික් එකේ ගෙදර ඇවිල්ලා ඇඟේ එකතු කරගෙන තියෙන තරහ එහෙම නැත්නම් පීඩනය මේ දේවල් හැම දෙයක්ම අපිට පිට කරගන්න විදිහක් නැහැ. හැබැයි හිතන්න අපි ටීවී එකේ යන කතාවක කවුරු හරි ගහ ගන්නවා දැක්කහම අපේ මොලේ ඒ පීඩනය ඒ චරිතය හරහා පිට කරලා දානවා. ඒක හරියට අපි හිර කරගෙන හිටපු හුස්මක් එකපාර පිට කරනවා වගේ ලොකු සනීපයක් අපේ ඇඟට ගෙනත් දෙනවා. ඊටත් වඩා පුදුම හිතෙන දෙයක් දැනගන්න කැමතිද? ඒ තමයි අපේ මොලේ තියෙන මිරර් නියුරෝන්ස්. කතාවේ වීරයා දුෂ්ටයාට ගහද්දි එහෙම නැත්නම් අපි අකමැති කෙනාට ගහද්දි අපේ මොලේ තියෙන මේ නියුරෝන වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපේ මොලේ හිතන්නේ ඇත්තටම මේ දුෂ්ටයෙක් වීරයෙක්ට ගහනවා හෝ වීරයෙක් දුෂ්ටයෙක්ට ගහනවා කියලා නෙමෙයි. මේ රණ්ඩුව ඇතුළේ ඉන්නේ අපිමයි කියලා. අන්න ඒ නිසා තමයි අපි කැමති කෙනා දිනනකොට අපිට නිකම්ම සතුටු හිතෙන්නේ. මේ මිරර් නියුරෝන්ස් නිසා තමයි කතාව බලනකොට අපි ඒකේ ජීවත් වෙනවා වගේ අපිටත් තේරෙන්නේ. අපිට කතාවේ දුක හිතෙන සීන් එකක් ඇද්දි ඇඬෙනවා. කතාවේ අපි කැමති කෙනා දිනද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ මිරර් නියුරෝන්ස් නිසා. ඉතින් ඇත්තටම බැලුවොත් ටෙලි නාට්‍යයක් ෆිල්ම් එකක් බලනවා කියලා කියන්නේ ඔයා නිකම්ම ඒ කාලේ තිරයක් දිහා බලන් ඉන්නව නෙමෙයි. ඔයාගේ මොලේ ඇත්තට මේ කතාව ඇතුලේ යම්කිසි දුරකට ජීවත් වෙනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අපේ ජීවිතයට සම්බන්ධ මනෝවිද්‍යාත්මක රහස් දිගටම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අර මම කලින් කතා කරපු හැකර්ස්ලා අපේ ඉමෝෂන්ස් පාවිච්චි කරලා අපේ බැංකු ගිණුම් හැක් කරන එක ගැන වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මේ තිරේ වැටෙන ලින්ක් එකෙන් ගිහින් ඒකත් බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.